ඉතින් මොකක්ද මේ YouTube කියන්නේ? YouTube කියන්නේ අපිට මුදල් උපයන්න පුළුවන් තවත් එකක් ක්‍රමයක්. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කොහොමද YouTube channel එක step by step create කරන්න කොහොමද කියලා තමයි. අද මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. අනිත් එක තමයි ඔයගොල්ලන්ට email address එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම YouTube channel එකක් create කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට email address එකක් නැත්නම් create කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට YouTube channel එකක් create කරගන්න වෙන්නේ නැහැ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරගන්න තියෙන ඔයගොල්ලෝ YouTube app එක හරි Google එකෙන් හරි YouTube app එක open කරගන්න. ඉතින් ඔයගොල්ලෝ YouTube app එක open කරගත්තට පස්සේ ඔයගොල්ලෝ පේන්නේ දකුණු පැත්තේ උඩින්ම තියෙන ඔයගොල්ලෝගේ Google account එක නැත්නම් profile icon එක කියමුකෝ. ඉතින් මේ profile icon එක උඩින් click කරන්න. ඉතින් මේ profile icon එක click කළාට පස්සේ ඔයගොල්ලෝ පේන්නේ එතන තියෙනවා YouTube Studio කියලා. එන්නේ YouTube Studio කියන එක click කරන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවානේ දැන් ඔයගොල්ලෝ කෙලින්ම යන්නේ YouTube Studio එකට. ඉතින් ඔයගොල්ලෝ පේනවා දැන් ඔයගොල්ලෝ ඉන්නේ YouTube Studio එකේ channel dashboard කියන එකේ. ඉතින් අපිට දැන් කරන්න තියෙන අපේ channel එක customize කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මෙතන වම් පැත්තේ යට ගියාට පස්සේ එතන තියෙනවා customization කියලා. ඉතින් මේ customization කියන එක click කරන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ පේනවා ඉතින් ඔයගොල්ලෝ channel එක දැන් customize කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය දැන් මුලින්ම කරන්න තියෙන ඔයගොල්ලෝ channel එකට name එකක් දෙන එක. ඉතින් එතන තියෙනවා name කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන name කියන තැනට ඔයගොල්ලෝ දැන් දාන videos contents වලට අනුව ඔයගොල්ලන්ගේ brand name එක මෙතනින් දෙන්න ඕන. ඉතින් මම මෙතන idea craft කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ videos වලට අනුව ඔයගොල්ලෝගේ name එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා යට තියෙනවා handle කියලා. ඉතින් උතන දෙන්න ඕනේ දැන් ඔයා handle එකක් කියන්නේ දැන් ඔයා කාට හරි channel එක දෙනවා කියමු වැඩකට. එතකොට මේ handle කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් මම මෙතන දෙනවා idea craft 1 2 3 කියලා. ඒතොර ඒ කොළපාට ටික් එක වටනහම ඒ නමින් ඉන්නේ ඔයා විතරයි. ඊට පස්සේ අපි යන් අපේ සදි ටෙක්නික් channel එකට. ඒකවල පේනවා ඉතින් මෙතන මගේ logo එක තියෙනවා. රවුමට මේ තියෙන්නේ channel picture එක. ඉතින් ඔන්න ඕක. ඉතින් අපි යන් අපේ channel එකට. ඉතින් එතන තියෙනවා picture කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන upload කියන එක click කරලා ඔයගොල්ලෝ හදාගෙන තියාගන්න ඕනි මේ channel එකට logo එක. ඉතින් ඔයගොල්ලෝ දැන් හදාගෙන තියාගත්ත channel logo එක select කරගෙන open කරගන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් ඒක resize කරලා හදාගන්න කියනවා. එතන මේ ඔයගොල්ලන්ට කැමති ගානට මේක resize කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඔයගොල්ලෝ resize කරලා හදාගත්තා නම් පල්ලෙහා තියෙන done දෙන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් අපිට ඕන විදිහට මේ picture එක මේ select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා එතන තියෙනවා banner image කියලා. ඉතින් මොකද්ද මේ banner image කියන්නේ? අපි යන් සදි ටෙක්නික් channel එකට. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් දැන් channel එකේ logo එක උඩින් තියෙනවා දිග පින්තූරයක් වගේ. ඕකට තමයි banner image කියන්නේ. සදි ටෙක්නික් කියලා තියෙන්නේ. ඉතින් එන්න ඕක. ඉතින් මෙතන banner image කියන එක upload කියන එක click කරලා ඔයගොල්ලෝ හදාගෙන තියාගත්ත banner image එකත් select කරගෙන open කරගන්න. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට කැමති ගානකට මේක resize කරලා හදාගෙන පල්ලෙහා තියෙන done දෙන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවාද banner image එකත් ඕනේ විදිහට select වෙලා තියෙනවා. ඉතින් අපි යන් පල්ලෙහාට. ඉතින් ඔයගොල්ලෝ පේනවාද මෙතන තියෙනවා description කියලා. මොකද්ද මේ description කියන්නේ? අපි යන් සදි ටෙක්නික් channel එකට. මොකද්ද මේ description කියන්නේ? ඉතින් ඔයගොල්ලෝ පේනවාද channel එකේ logo එකත් එක්කම more කියලා තියෙනවා. එන්නේ more එක click කරාට පස්සේ ඔයගොල්ලෝ පේනවාද එතන description එක තියෙනවා මගේ. ඉතින් ඔයගොල්ලෝ පේනවාද hi this is Sadi Technique channel කියලා. ඉතින් ඔන්න ඕක තමයි මේ description කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන අපි දැන් අපේ channel එකට. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන description කියන තැනට ඔයගොල්ලෝ කැමති මේ දෙයක් type කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පේනවාද ඊට පස්සේ එතන පල්ලෙහා තියෙනවා channel URL කියලා. ඉතින් channel URL කියන ඔය channel එකේ link එක. YouTube channel එකේ link එක. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා පල්ලෙහා තියෙනවා links කියලා. එතන add link කියන එක click කරාම ඔයගොල්ලෝ දෙන්න ඕනේ එතන ඔයා දැන් මොකක් හරි TikTok channel එකක් කරනවා කියමු. ඒතර මේ link title කියන තැනට ඔයාගේ TikTok කියලා දීලා උනාට පස්සේ එතන URL කියන තැනට දෙන්න පුළුවන් ඔයාගේ TikTok channel එකේ මේ link එක. ඉතින් එතන link title කියන තැන TikTok දීලා URL කියන තැනට ඔයාගේ TikTok එකේ මේ URL එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඉතින් පල්ලෙහා තියෙනවා contact info කියලා. ඉතින් මෙතන email කියලා අහනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන දෙන්න ඕනේ channel එකේ email එක නෙමෙයි. මෙතන channel එකේ email එක දෙන්න එපා. ඉතින් මෙතන වෙන ඔයාගේ වෙන මොකක් හරි email එකක් ගහගන්න. ඉතින් මම මෙතන මගේ වෙන email එකක් ගහගන්නවා.
ඉතින් මේ ඊමේල් එක ගහලා ඉවරනට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඉතින් පල්ලෙහා තියෙනවා වීඩියෝ වෝටර්මාක් එක. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතනට දෙන්න ඕනේ ඔයගොල්ලෝගේ channel එකේ logo එකම තමයි. ඉතින් ඔයගොල්ලෝගේ channel එකේ logo එක තියෙන්නේ. එනේ channel එකේ logo එක මෙතන upload කියලා ක්ලික් කරලා ඔයගොල්ලෝගේ channel එකේ logo එකම select කරගෙන open කරගන්න. ඉතින් ඒකත් මේ පල්ලෙහා තියෙන done දෙන්න. ඉතින් ඒගොල්ලෝ අහනවා ඊට පස්සේ display time කියලා. ඉතින් මෙතන අහන end of video වීඩියෝ එක අන්තිමට නැත්තම් ඔයගොල්ලෝ custom time එකයි කැමති time එකකට දාන්න පුළුවන් නැත්තම් entire video ඒ කියන්නේ මුළු වීඩියෝ එකම දාන්න පුළුවන්. ඉතින් මම මෙතන end of video දෙනවා වීඩියෝ එක අන්තිමට. ඉතින් මේ ඔය දැන් කස්ටමයිස් කරපු ඒවා හරිනම් ඊට පස්සේ දැන් උඩ තියෙනවා මේ publish කියලා. ඉතින් මේ publish කියන එක දෙන්න. ඉතින් අපි දැන් මේක publish වෙනකන් අපි අපේ channel එකේ settings ටික හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති වම් පැත්තේ එතන තියෙනවා settings කියලා. ඉතින් මේ settings කියන එක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති එතන තියෙනවා general කියලා. ඉතින් මේ general කියන එකේ USD US dollar ඒකම තියන්න. ඉතින් අපි යන් channel කියන එකට. ඉතින් එතන channel කියලා තියෙනවා. ඉන්නේ channel කියන එක ක්ලික් කරන්න. ඉතින් ඒගොල්ලෝ අහනවා ඔයගොල්ලෝ country එක select කරගන්න කියලා. ඉතින් මෙතන ඔයගොල්ලෝ ඉන්න රටේ මේ name එක දෙන්න. ඉතින් මම මෙතන ශ්‍රී ලංකා කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් වෙන රටක කෙනෙක් නම් ඔයා දැන් ඔයා ඉන්න රටේ මේ name එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා යට තියෙනවා keywords කියලා. මේ keywords කියන තැනට ඔයගොල්ලෝ දැන් ඔයා මොනවා ටෙක්නික් channel එකක් කරනවා කියමු. දැන් ඔයා දැන් මොනවායි channel එකේ මොනවද කරන්න කියලා මෙතන දාන්න ඕනේ. දැන් මෙතන education කරනවා නම් education කියලා දෙන්න පුළුවන්. ටෙක්නික් ගැන කියලා දෙනවා ටෙක්නික් කියලා දෙන්න පුළුවන්. දැන් ඔයා channel එක සිංහලෙන් කරනවා නම් සිංහල කියලා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා කියලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ගහගන්නවා education කියලා. ඊට පස්සේ මම ගහගන්නවා සිංහල කියලා. ඊට පස්සේ මම ගහගන්නවා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මම ගහගන්නවා ටෙක්නික් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ කැමති දේක් මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ටයිප් කරලා ඉවරනාම මෙතන enter කියන එක දෙන්න ඕනේ. ඉතින් enter කියන එක දුන්නොත් තමයි ඔය විදිහට එන්නේ. cross එකක් එක්ක එන්නේ විදිහට එන්නේ enter එබුවොත් විතරයි. ඊට පස්සේ අපි යම් feature eligibility කියලා එකක් තියෙනවා පේනවා. ඉතින් උඩ තියෙනවා feature eligibility කියලා. එන්නේ ක්ලික් කරන්න. ඒක උන පේනවා. ඉතින් ඔයගොල්ලෝ steps 3ක් complete කරන්න තියෙනවා. ඉතින් පළවෙනි එක standard features, අනිත් එක intermediate features, අනිත් එක advanced features. ඉතින් ඔයගොල්ලෝ පේනවා. ඉතින් පළවෙනි feature එක මේ enabled වෙලා තියෙනවා. හැබැයි අනිත් step දෙක enabled වෙලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ දෙවෙනි step එක ක්ලික් කරාට පස්සේ එතන verify phone number දෙන්න ඕනේ මෙතන enable කරගන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් ඒක enable කරගත්තොත් ඔයගොල්ලන්ට මෙතන custom thumbnails දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය වීඩියෝ එක ඉස්සරහට ෆොටෝ එක thumbnail එක. ඒතකොට thumbnails දෙන්න පුළුවන්. live streaming videos දෙන්න පුළුවන්. live videos දාන්න පුළුවන්. video longer than 15 minutes ඒ කියන්නේ වීඩියෝ එකක් විනාඩි 15කට වැඩි වෙලාවක් දෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම කරන්න නම් අනිවාර්යයෙන් මෙතන verify phone number කියන එක දෙන්න ඕනේ. ඉතින් verify phone number කියන එක ක්ලික් කරන්න. ඉතින් එතන ඔයගොල්ලෝ දැන් country එක select කරගන්න කියන එක automatically select වෙලා තියෙන්නේ. ඉතින් what is your phone number කියලා අහන පල්ලෙහාට. ඉතින් ඔයගොල්ලෝගේ phone number එක මෙතනින් දෙන්න. ඔයගොල්ලෝ වැඩ කරන මොකක් හරි phone number එකක් නැත්තම් මේ වැඩ කරන අනිවාර්යෙන් phone number එකක් දෙන්න පාවිච්චි කරන එක. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන next කියන එක දුන්නොත් ඔයගොල්ලන්ගේ දැන් ඔයාගේ දැන් number එක ගහ phone එකේ phone number එක තියෙනනේ. ඒ phone number එකට කියන්නේ phone එකට මේ message එක එයි. මේ මැසේජ් එකේ කෝඩ් එකක්. එන්නේ කෝඩ් එක මෙතන සබ්මිට් එතන කෝඩ් එකේ තියෙන වෙරිෆිකේෂන් කෝඩ් කියලා එන්නේ වෙරිෆිකේෂන් කෝඩ් කියන තැනින් එන්නේ කෝඩ් එක ගහලා එතන මේ සබ්මිට් කියලා බටන් එකක් තියෙනවා. එන්නේ සබ්මිට් කියන එක දෙන්න. ඒතකොට ඔයාගේ දෙවෙනි ස්ටෙප් එක හරි. ඊට පස්සේ පේනවා ඉතින් පල්ලෙහා තියෙනවා තුන්වෙනි ස්ටෙප් එක ඇඩ්වාන්ස් ෆීචර්ස් එන්නේ ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන ස්ටෙප්ස් 3ක් කරන්න තියෙනවා. ඒකේ වීඩියෝ වෙරිෆිකේෂන් එකක් දෙන්න පුළුවන් නැත්නම් ID එකක් දෙන්න පුළුවන් නැත්නම් channel history එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔය තුනම කරලා ඉවරනාට පස්සේ තමයි එතන තුන්වෙනි step එක enabled වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට enabled වුණා නම් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට email එකක් එයි. ඉතින් මේ email එක කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ තුන්වෙනි step එක enable කරලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි යන් upload defaults කියන එක. ඉතින් එතන basic info එකේ title එකට කියන්නේ title කියන්නේ එතන ඔයා title කියන තැනට දෙන්න ඕනේ. ඔයා දැන් හැම වීඩියෝ එකකටම එන්න ඕනේ එකම ටයිටල් එක නම් මෙතන ඒ ටයිටල් එක දාන්න. ඔයා දැන් පල්ලෙහා ඊට පස්සේ තියෙනවා description කියලා. මේ description කියන තැනටත් මේ දෙන්න ඕනේ. ඔයා දැන් මේ හැම වීඩියෝ එකකටම එන්න ඕනේ එකම description එක නම් ඒ description එක මෙතනින් දාන්න.
ඒතර හැම වීඩියෝ එකකම එන්නේ ඒකම තමයි. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා විසිබිලිටි කියලා. ඉතින් ඔයා දෙන්න ඕනි පබ්ලික් ඔයා දැන් මෙතන පබ්ලික් කියන තැන මේ දෙනවා නම් ඒතර හැම වීඩියෝ එකම පබ්ලික් තමයි යන්නේ. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා ටැග්ස් කියලා. තියෙන ඇඩ් ටැග් කියලා එකක් තියෙනවා. එතන ඒක ක්ලික් කරලා ඔයා දැන් ඔයා දැන් කැමති ටැග් එකක් මෙතනින් දාගන්න දැන්. ඔයාගේ හැම වීඩියෝ එකකට එන්න ඕනේ මේ ටැග් එක නේ. ඒ ටැග් එක එතනින් දාගන්න. හරි. ඊට පස්සේ මම යනවා ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියලා. ඉතින් එතන ඔයාගේ මේ වීඩියෝ ඔයාගේ ලැන්ග්වේජ් එක අහනවා. වීඩියෝ ලැන්ග්වේජ් එක. එතන ඉතින් මම මෙතන දෙනවා සිංහල කියලා. ඊට පස්සේ අහනවා ටයිටල් ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් ලැන්ග්වේජ් කියලා. එතනට මේ ඉංග්‍රීසි දෙන්න. ඉතින් මෙතන ලයිසන් කියලා එකක් තියෙන ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් ඒකම තියන්න. ඉතින් දැන් අර ටයිටල් ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් ලැන්ග්වේජ් එකට මම දෙනවා ඉංග්‍රීසි ඕස්ට්‍රේලියා කියලා. ඉතින් මෙතන මේ ඉංග්‍රීසි ඕස්ට්‍රේලියා කියලා එකක් තියෙනවා. ඉතින් මේක මම ක්ලික් කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ පේනවා එතන ඒ ටික හරි. ඊට පස්සේ ඕගොල්ලෝ යන්න එතන වම් පැත්තේ තියෙනවා permissions කියලා. ඉන්නේ permissions කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ එතන ඕගොල්ලෝ පේනවා ඇති invite කියලා තියෙනවා දකුණු පැත්තේ උඩින්. එන්නේ invite කියන එක ක්ලික් කරන්න. එතන email එකක් අහනවා. එතනටත් ඔයා දෙන්න ඕනි අර මේ channel එකේ email එක නෙමෙයි. එතනටත් ඔයා වෙන email එකක් දෙන්න. ඉතින් මම මෙතන වෙන email එකක් ගහ ගන්නවා. ඉතින් ගහලා වුණාට පස්සේ එතන access කියන තැනින් ඔයා දැන් editor ගෙනින්න editor කියලා දෙන්න මොකක් හරි එකක් දීලා එතන එනවා ඔයගේ settings ටික හදලි වුණාට පස්සේ එතන save දෙන්න. ඊට පස්සේ ඔන්න පේනවා ඇති දැන් settings saved කියලා ආවා. තියෙනවා අපි හදපු settings ටික එතන save වුණා කියලා කියන්නේ. හරි. අපි දැන් යමු අපේ මේ YouTube එකට. අපි බලමු අපි හදපු විදිහට channel එක තියෙනවද කියලා. ඉතින් අපි අර profile icon එක click කරලා එතන තියෙනවා YouTube කියලා. ඒතකොට YouTube එකට තමයි අපි දැන් කෙලින්ම යන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති එතන අර profile icon එක උඩින් ආයෙ click කරන්න. ඒ click කරාට පස්සේ එතන තියෙනවා view your channel කියලා. ඉන්නේ view your channel කියලා තියෙන නිල් පාට එන්න එක click කරන්න. ඊපස්සේ අපි දැන් බලමු අපි හදපු විදිහට අපි channel එක තියෙනවද කියලා. බලමු අපි හදපු විදිහට තියෙනවද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි දාපු banner image එකක් තියෙනවා. අපි දාපු මේ logo එක තියෙනවා. මේ අපි දාපු name එක තියෙනවා. අපි දාපු handle එක තියෙනවා. ඒ වගේම මේ more කියන එක click කරලා අපි බලමු අපි දාපු description එකක් තියෙනවද කියලා. ඉතින් මේ තියෙන්නේ මම දාපු description එක. ඉතින් ඒ වගේ තමයි අපි දාපු country එක තියෙනවා. අපේ channel එකේ URL එක තියෙනවා. ඒ වගේම තමයි අපි අද join වුණේ කියලා මෙතන පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ YouTube channel එක මේ විදිහට YouTube එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි YouTube channel එකක් සාර්ථකව create කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ පොඩි steps ටිකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ steps ටික භාවිත කරලා හැදුවොත් ඔයගොල්ලෝ ඉක්මනට YouTube channel එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් මම මේ ගෙන ආපු වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔය වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට තව YouTube ගැන ගැටලු තියෙනවා නම් ඉක්මනට පල්ලෙහා comment එකකින් දාන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe button එක click කරලා bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි තවත් දවසකින් හමු මේ සදිත් ටෙක්නික් YouTube channel එකෙන් ගේන තවත් education වීඩියෝ එකකින්.